iPhone යාළුවනේ මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා travel with Chamaran සදානා. මම අද පෙන්වන්න යන්නේ මෙතන අපේ ගෙවල් ළඟ තියෙනවා යකට ගලක්. ඒකට කියන්නේ මොනර ගල කියලා. මොකද මේ සාමාන්‍යයෙන් මේ දැක්කම මිත්‍යාකර නගරේ උදේ. ඉතින් මම ගොඩක් දවසක වීඩියෝ එකක් දාගන්නත් මම උත්තර කියලා ඉන්නේ. මේ මම හිතුවා අද වීඩියෝ එකක් දාන්න ඉතින් ලස්සන ප්ලේස් එකක් එයි කියලා. Start කරන්න යන්නේ මම දෙන්න පටන් ගත්ත දැන් මම වටේට ඒවලේ වාර ටිකක් අමාරුයි මම වාරට ගන්න කොහොමද යන්නේ දෙන්න නගාවේ. එතකොට මේ අතර මේ ප්ලේස් එකේ සුබදාමයේ හරි ලස්සන නිර්මාණයක් යනවා මොකද මේ කෑගල නගරේ උදේ ඒකට බලමු දැන් අපි දෙන්න ගිහිල්ලා මේ පොඩ්ඩක් පරිසරය සුන්දරත්වය අපිට බලන්න පුළුවන්. Good morning guys. Travel with Chamaran Sadhana. Today I am going to visit a new place which is called Monorgal. Right now I am starting to reach that place. So, well, we will see what the way is and how long we can reach that place. Well, my friends, this is the way, but the way is a little bit hard to reach that place. And you can see our house over there, the rubber estate, behind the rubber estate. And the place is actually quite beautiful. But the way is a little bit hard to reach that place because small river is coming down. So that's why you can hard to reach that place. හරි අපි එනම් දැන් මේ ඉස්සරහට යන ගමන් මේ රබර් ගස් තියෙනවා. රබර් ගස් තියෙනවා. මේ ස්ටේට් එක. මේකේ ඉතින් කට්ටිය වැඩ කරනවා. කියන්නේ මේ පත්තේ කට්ටිය වැඩ කරනවා. මේ ටැක්සි පිරිසක් වැඩ කරනවා. වතුකම් කරුවෝ වැඩ කරනවා ඉතින්. මේක ඉතින් අපේ ස්වභාව ධර්මයේ කියන්නේ මේක ආපිකෝ රබර් පත්ත. මේක තමයි මේ ආපිකෝ කියන්නේ මේ රජයේ රබර් රත්තක් බදු අරන් ආපිකෝ එකෙන් එහෙම තමයි මේක තියෙන්නේ. හරි කල්පනා ගන්න ඕන සරපෙව වෙන්න පුළුවන්. We can concentrate because there are so many snakes here. So we have to concentrate while we are going that place. මම ඉංග්‍රීසියෙන් කතා කරේ මේ මගේ අර පිටට යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවට තේරුම් ගන්න පහසු නැත්නම් මේ වෙන මොකටවත් නෙවෙයි. මේ එකක් කියන්න ඕන. නැත්නම් සමහරක් කෙනෙක් හිතන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කතා කරනවා එහෙමයි කියලා. එහෙම නෙවෙයි. මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවට තේරුම් ගන්න පහසු. හරි මෙන්න මේක තමයි පාර දැන් මම ඉස්සරහට යනවා. බලමු අපි මේ බලන්න වටපිටාව. හරි ලස්සනයි. මෙච්චර ලස්සන ගවන්න විසවා ධර්මයේ අපූර්ව නිර්මාණ තින්නේ නේද? හරි අපි බලමු ඉස්සරහට ගිහලා. ගායිස් ටිකක් වහිනවා. මම උදේත් වෙලාවට අරන් ආවේ. ලාවට පින්නක් යනවා. මේ මම ආවේ හරි අමාරු පාරකින් ආවේ. ඒක ගෙවල් ළඟ හින්දා. එතන ගෙවල් පිට ටිකක් උඩින් යල්ලා තියෙන හින්දා මම ආවේ නැත්තම් වටෙන් එන්න දිනනවා නම් ගෙවල් ළඟ ඉඳන් කිලෝමීටරයක් වගේ එන්න ඕන. ඉතින් මේ මම දැන් ආවා ප්ලේස් එකට මම පෙන්නන්නම්. මේ හැබැයි හොඳ ප්ලේසි පාරක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් මේ එනවා නම් එන පිටින් කට්ටිය එනකොට එන්නේ මේ පාරවල ඇවිල්ලා මේ ඇවිල්ලා වාහනයකුණත් එන්න පුළුවන්. දෙන්න මේ බෑවිලා විනාශ කරන්න පුළුවන්. කියන්න එන මේ මම කියන්න හැබැයි විලා මෙතන එක විනාශ තත්ත්වයකට ගන්න බෑ මොකද ඔයාලා අරන් එන දේවල් ඔක්කොම අපව අරන් යන්න මේ එතන එන්ජොයි කරලා විතරක් යන්න කියන්නේ හරි එනම වෙනනම් ඉස්සරහට ගිහින් මේ තියෙන ගයිස් ප්ලේස් එක මම යන්නේ මේ ප්ලේස් එකට නගාවෙන්නේ
එකක් තියෙන්නේ. මේ පාරෙන් තමයි එන්න තියෙන්නේ. ඒ පාර හොඳට එන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රේවිල් එකකට කාර් එකකට දෙන්න පුළුවන්. ඒ වහිනකොට පොඩ්ඩක් මේ තනින් තන පොඩි සෙට් එකක් තියෙනවා. ඒනට එන්න පුළුවන්. මේ පාරේ මම ඉස්සරහට යන්නේ. මේ බාන්න view. බාන්න ලස්සන. ඒකයි මම කිව්වේ මේ ලස්සන ප්ලේස් එකක් තමයි ආයෙ වෙනවා. කෑ ගන්නට මොනක. මේ කවුරු ආයෙ කොන්ටි වෙනවා. මේ ප්ලේස් එක ප්ලේස් එක ඉල්ලා මේ ආමතර තමයි ප්ලේස් එක. ඉතින් තමයි අවශ්‍ය. මේ එතන ගල් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක මේ ගමේ කට්ටිය ඇත්තටම ආරක්ෂා කරනවා. ඒ කියන්නේ මේ වෙන මොකුත් නෙවෙයි ඇත්තටම මේ බලන්න මේ ප්ලේස් එක කොච්චර ලස්සනද කියලා. බලන්න කොච්චර view එකක් තියෙනවද කියලා. මම තව ඉස්සරහට යනවා. බලමු කියලා. Now we are reaching that place. The place is actually quite beautiful. This is the one of the evidence which is called the Wand of Asia, Sri Lanka. Actually, the place is actually very beautiful. You can see around the Kegol town. This is the place before I called you Monaragala. But the place is very beautiful. It is too much dangerous because small river is coming down. So that's why it will be dangerous because there is a hill down there. There is one of the most beautiful places in Sri Lanka. This is the place Monaragala. We can see around very good. The Superintendent Bangalore is over. They are behind the rock actually. But they are this is survey, security survey actually, and they are protecting this place. Kuch lasan bandu. Patem kandu bantu geyනවා. Tore කෑගල නගරේ තමයි පේන්නේ ඇති. ඉතින් දුර නැහැ. ගෙවල් පල්ලෙහා තියෙන මේ කරඬ පොන ඒරියා එක කරඬ පොන. මේ පල්ලෙහා තියෙන කරඬ පොන ඒරියා. ඇත්තටම මේ ප්ලේස් එක හරි ලස්සනයි. මේ අපේ යාළුවන්ට ඇවිල්ලා සංචාරය කරන ප්ලේස් එකක්. පාටි දානවා ගොඩක් කට්ටිය. පාටි දැම්මට කමක් නැහැ හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔයාලා ගේන දේවල් අපෝ කියන්නේ දෙක. ඒවා බියර් ටින් ඒවා පොදලා අරන් මේ හැමදාම විසිකල් යනවා. ඒක නරක වැඩක්. මේ වගේ තැන් අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඊයරෝනේ මේක තමයි ප්ලේස් එක. බලන්න ලස්සන කොහොමද කියලා. මම ඒක තමයි මේ දෙන්න ආවේ විශේෂයෙන්ම මේ බ්ලොග් එකක් කරන්න. මට හිතුණා මේ අද දවසේ ඇත්තටම අද ලස්සන දවසක් මොකද මේ දවස්වල ක්‍රිස්මස් සීසන් එක එනවා. එතකොට මේ ඇත්තටම ලස්සන දවසක්. ඒ කියන්නේ මේ ක්ලයිමේට් කියන්නේ මේ පොඩි රේන් එකක් දෙනවා. මේ පොඩි වර්ෂාපතනයක් වැටෙනවා. හැබැයි මේ මාර ලස්සනක් ඈත බලන්න. ඉතින් මේ වගේ ප්ලේස් අපිට ඇත්තටම වෙන රටකට ගිහිල්ලා අපිට මේ නෑ මේ වගේ ප්ලේස් එකක් හොයාගන්න. මමත් මේ ඩුබායි වල අතරේ මේ වෙලා තියෙනවා. මේ වගේ ප්ලේස් එකක් නෑ අපිට මේ වගේ පරිසරයක් ඇත්තටම විඳින්න නෑ ඇත්තටම කතාව. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා අතන හැපෙත වෙහෙරක් වෙනවා. පන්සලක් තියෙනවා. ඉතින් මේ වගේ පරිසරයක් අපිට ඇත්තටම විඳින්න නෑ. ඉතින් මේ එහෙනම් අපි මේව ආරක්ෂා කරගන්න ඕන. මේ දවස්වල නම් මිනිස්සු කරන ක්‍රියාකාරකම් වලින් ස්වභාව ධර්මෙන් දඩුවම් දීලා තියෙනවා.
මේ ධර්මයේ රටක්. ඒකට මේ මොන ආගමේ වුණත් මේ අපේ ආගම අපිට අතාරින්න ඕන. ඒකට අපිත් ඒ ආගම විසින් අපිට ආරක්ෂා කරනවා. ඒකට බලන්න මේ ප්ලේස් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වගේ දැන් විනාශ කරන්න එපා මගේ ඉල්ලීම. මේ වගේ දැන් විනාශ කරොත් අපිට මේ නාගතේ මේ වගේ දැන් මේ දෙකවලා ගන්න නැති වෙනවා. සුභා ධර්මයේ විසින් අපිටත් පනිෂ්මන්ට් එකක් දෙනවා. හරියන යාළුවනේ දැන් යන්නත් වෙලා හරියන මමත් මේ ඉතල යන්න ඕනේ. ඉතින් මේ මගේ channel එක subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. travel with Chamaran Sadana YouTube channel එක මගේ channel එක. එතකොට මගේ මේ වැඩ වලට ඇත්තටම දායකත්වය දෙන්නේ මගේ බිරිඳ. ඒ වගේම නේද අම්මා. ඒක ටීම්ලක් support වෙන යාළුවෙක් දෙන්න ස්තුතියි. එයාලගේ channel එකක් තියෙනවා. මගේ බිරිඳගේ channel එක තමයි Sadana Diaries කියන්නේ. ඒකේ වලට සින්දු අහන්න පුළුවන්. කර්ම සින්දු දානවා. ඉතින් ඒ සින්දු අහන්න පුළුවන්. ඒක මගේ නැන්දම් මගේ channel එකක් තියෙනවා Art of Living කියලා. ඒ channel එකට subscribe කරන්න. ඒ channel එකත් ඉල්ලීමක් කරනවා. මගේ channel එකත් subscribe කරන්න ඉල්ලීමක් කරනවා. මේ වගේ videos මම දිගටම දානවා. ඒකට ඔයාලට අපි ඉදිරියේදී අපි මේ දිගටම මේ වගේ videos දානවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. bell icon එක click කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔයාලා සුබ දවසක් ජයෙන් ජය වේවා. Well, my friends, now it's time to go. Please subscribe my channel, Travel with Chamaran Sadana YouTube channel, and click bell icon. When I am releasing one video, you can see, you can get a notification. So it's time to go. Take care. Bye bye.